ඉතින් අද අපි ගහන්න යන්නේ ලෙවල් ඩෙවිල් කියලා ගේම් එකක්. ඉතින් ඔයාලා දැකලා ඇති කලින් ප්ලේ කරලත් ඇති. මේක හෙනම ගායිස් අර කුණුහරුප කියවෙන සීන් එකේ ගේම් එකක්. අපි වැඩි කතා නැතුව ප්ලේ කරලා බලමු. ඔන්න අපි පළවෙනි ලෙවල් එකට ගියා. ඉන්න මම මේ සද්ද පොඩ්ඩක් වැඩි කරන්න. ඔව් අපිට සුපුරුදු විදියට බලා ගන්න පුළුවන්. දැක්කනේ ගායිස් එකෙන්ම දිනුවා. මේකේ කොහෙන් වැටෙයිද දන්නේ නැහැ ගායිස්. වයි ඒකත් දිනුම් ගැම්මටම අපි මේක ලෙවල් 2 3ක්ම අද ප්ලේ කරලා නතර නවත්තමු. ඊට පස්සේ අපි අයත් දවසක ගේමු කියලා වෙනවනේ ගායිස්. අම්මට ගියාට හාල් කරන්න. ඒ ඵලයා ගඩො අඩෝ නූලෙන් ගෑ ඒක න. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ගේම් එක ගැන? ඔයාලත් ප්ලේ කරලා බලුවද කොහොමද ගේම් එක හොඳයිද? ගියාට කරන්න බෑනේ මේක. බෑ. දැක්කද මුලාවට පත් කරන විදිය ගායිස්. එක ලෙවල් එකක් ඉවර කරා. ඊළඟ ලෙවල් එකේ මොනවද වෙයිද දන්නේ නැහැ. දැක්කනේ ගයිස් එකත් එකෙන්ම දිනුම් ආය. ඌවද මල්ලි අපි ගහලා තියෙන්නේ. යකෝ පුක ගාව තියෙන්නේ යකක්ල. දැක්කනේ ගයිස් ප්‍රෝඩාව කරන්නේ මේ. මේකේ දැන් මේ කටු තියෙන පැත්තට වැටුනොත් අනිවාර්යෙන් මොන හරි වෙන්න පුළුවන්. අනිත් පැත්තට නත් කට අනිත් පැත්තට එන්න පුළුවන්. ඒ හින්දා අපි මේ පැත්තට වයින්. boys. ඵලයා කඩෝ නූලෙන් එක. ඒකත් ඉවරයි ගායිස්. දැක්කනේ ලෙවල් එක. අපිට මේ ගේම් එකත් මේකේ දෙවෙනි කොටසකුත් තියෙනවා නේද ගයිස්? අපි ඒකත් ප්ලේ කරමු. ඒක තව වීඩියෝ එකකින්. දුයි බලු වැඩේ වේ. අනම්මනම් සද්ද හේ ගයිස් ගණන් ගන්න එපා. දැක්කනේ. බලු වැඩයක් ඔය ඒවා. අම්බෝ ඒකත් ගාන්නටම ගියා. ගණන් ගන්න එපා ගයිස්. අම්මට උඩු. අම්බෝ ගයිස් ඒක. දැක්කනේ ගයිස් ඒකත් එකෙන්ම ඉවරයි. එතන ප්‍රෝඩාවක් වෙන්නේ ගයිස් දැක්කනේ. හැකර් මෑන් ක්‍රමයක් දැම්මා. ඒ ලෙවල් එකත් සාර්ථක ලෙස ඉවර කරා. අපි ඊළඟ ලෙවල් ප්ලේ කරලා බලමු. ගියාච්චිට හාල් කරන්ද. දැක්කනේ ගයිස්. බලු වැඩයක් ඕ ඒවා. දැක්කනේ ගයිස් ඒකත් එකෙම ඉවරයි.
මේක මේ අයි මේ උඩ ඩොට් එකක් තියෙන ඒක මේ වුණොත් පල්ලෙහාට වැටෙනවා. එහෙනම් නිකම්ම යන්න ඕනේ. හේ දැක්කනේ. ඒකත් ඉවරයි. ඔඩිය ඔඩූ. අඩේ. අනේ අයියෝ. අඩ ඒ බලු වැඩේ එක ඒවා බලු වැඩේ යකෝ. යකෝ. ඒවා බලු වැඩේ යකෝ. අම්බෝ නූලෙන් ගයිස් ඒක නා. ඒ මොකක්ද යකෝ. ඒ ලෙවල් එක බග්ගුණාද අපරාධ. ඔව් සාර්ථක ලෙස අනිත් ලෙවල් එකකට අපි පියමං කරනවා. හේ මේක දැක්කද ගයිස්? මේ පැත්තට ගියොත් මේ පැත්තට වටනවා මේ පැත්තට ගියොත් මේ පැත්තට වටනවා. දැක්කද ඒක හදලා තියෙන විදිය? අපි ඒව දන්නා ගයිස්. දැක්කද? මේ අම්බෝ. අඩෝ නෝ. කුණු හර්ප තහනම් හොඳින් මතක තබා ගත යුතුයි. හේ මුගේ ආච්චිට යකෝ ඒ පාර කටු උඩ යන්නේ. ඒ දැක්ක ගයිස් එතන කට්ටක් තිබ්බේ නෑ මු දැක්ක පොඩා අපි අයි කියලා හිතන් ඉන්න ඇති. ඕවද මල්ලි අපි ගැහැවේ. ඒ අම්මට හුඩුකු. ඒ අම්මෝ කයි දෙකි යේ ගයිස් ඒකත් දිනු. අනේ ඒ ගයිස් ඒකත් එකෙන්ම දිනු. ඒ වගේම අපි ඊළඟ ලෙවල් එකට සාර්ථක ලෙස යනවා. මේක නම් මම හිතන්නේ ඕ ගයිස් ඒකත් දිනු. අපි තව ලෙවල් එකක් විතර ප්ලේ කරලා අදට වීඩියෝ එක ඉවර කරමු. ඒ ගයිස් ඒකත් එකෙන්ම දිනු දැක්කනේ. ඉතින් මේවා ඊසි අපිට ඊසි කියලා කියලා ගත්තම තමයි ආතල් එක. යම් කුණු හරප තහනම් ගයිස්. ඕ ගයිස් දැක්කනේ ඒකත් එකෙන්ම දිනු. අපිට මේවා ගහලා තියෙන ඊසි තියෙන. මොකද්ද වල්ලි. බලු වැඩ යකෝ ඒක. හෙන ගහන ඕනේ බං තමා කියන් තේනවට. happy යකෝ අඩෝ මාර අකේ වැඩ යකෝ ඒවා. අඩෝ අතේ තියෙන කටට දාගන්න බෑ කියන්නේ ගයිස් ඔන්න ඕක තමයි. අපි මේ ලෙවල් එක ඉවර කරලා අදට වීඩියෝ එක ඉවර කරමු. අම්මට හුඩු
මේක බම්පැන තියෙන්නේ තියෙන්නේ. මේක ආතල්. බලු වැඩයක් හෝ. ඒක යකෝ මාර වැඩක් නේ යකෝ. මුගේ ආච්චිට හාල් කරන්න. මේකෙන් බයින්න හොඳ නෑ වගේ හිතුනේ. දැක්කද ගයිස්? හේහේ. බලු වැඩේ වෑ. පුකා අයිනෙන් ගියේ යකෝ. අම්බෝ ඒක. මේ ලෙවල් එක හෙනම අමාරුයිද කොහෙද ගයිස් මට මතකයි මං ඒ කාලේ ගහපු දවස්වල මේකට වඩා අමාරු ලෙවල් එකක් තිබ්බ ගයිස් මට හොඳට මතකයි ඒක. හේහේ. Guys, yako bodoh. මෙහෙම කරන්න බෑ නෝනී බන් තමා කියන් තියෙන්නේ. guys කුළු හර්පතිය වෙන්න පුළුවන් ගණන් ගන්න එපා. පියාත් Yeay. Muge ආච්චිට හාල් ගරාගනින් කිව්වලු. යකෝ ඒ බලු වැඩ. Yeay. එහෙනම් guys අදට ඔය level ටික විතරක් අපි play කරමු. ඊළඟට part 2 එකක් දානවා. ඔයාලා ඒකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් අද වීඩියෝ එක කොහොමද? ඔයාලා මේක යාළුවන්ටත් පේන්න share පාරක් දාලා අපිට සබ් එකක් දෙන්න. ඒ වගේම like කරන්න subscribe කරන්න. ඊට පස්සේ ඔයාලගේ අදහස යටින් comment එකක් විතර දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් guys දිනුක යාදට සමු ගන්නවා. ඔයාලට හැමෝටම goodbye.